එතකොට අපි මේ වීඩියෝ එක ගේන්නේ 2026 A level රිවිෂන් කරන අයට. හරි. එහෙනම් සෙප්ටී වලට අදාළව රිවිෂන් එකක් පටන් ගන්නවා. මේ කතාව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. හරි. එතකොට ඔයා මේ වීඩියෝ එක බලනවා නම් එක්කෝ හරි ඔයාගේ යාළුවෙක් කරා මේකට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මොකකින් හරි ඇඩ් එකකින් හරි මොකක් හරි වේවා මොකකින් හරි ඇවිල්ලා ඔයා බලන් ඉන්න වෙන්න පුළුවන්. දැන් වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න වෙන්න පුළුවන්. හරිද? කොහොම හරි දැන් ඔයා හිතන්නේ කවුද මේ කියන කතාවනේ. පළවෙනියට හිතන්නේ කවුද මු. හරි. එහෙම තමයි ඔයා හිතාගෙන ඉන්නේ. හරි. ඒ හින්දා අපි වීඩියෝ එකට යන්න කලින් හරි මොකක්ද ප්ලෑන් එක කියන්න කලින් මං ගැන පොඩි කතාවක් කියලා ඉන්නම්. මෙහෙමයි. හරි. එතකොට මම A level කරන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. එතකොට ඒකෙන් A level කරලා ඉවර වෙලා සිලෙක්ට් වෙනවා හරි රුහුණ විශ්වවිද්‍යාලයට තේරෙන. රුහුණ විශ්වවිද්‍යාලයේ එතකොට දැනට මං අධ්‍යයන කටයුතු කරනවා. හරි. එතකොට මං ගැන ලොකුවට කතා කරනවද මෙතන නැහැ. ඇයි මං විශ්වාස කරනවා අපි ඉස්සරහා වීඩියෝ වල කතා කරමු. කැම්පස් එක කියලා කියන්නේ මොකක්ද? කැම්පස් එකේදී ලැබුණු අත්දැකීම්. හරි. එතකොට ජපුර කොළඹ මේ හැම ටෙක් කරලා යන්න පුළුවන්. කැම්පස් හැම එකම වගේ යාළුවෝ ඉන්නවා. හැම එකම යාළුවෝ ඉන්නවා. හරි. එතකොට ඒව ගැන අපි කතා කරමු. කැම්පස් එක කියලා කියන්නේ මොකක්ද? එතකොට ඒකෙදි හම්බ වෙන අත්දැකීම් මේ මොනවද ඒ සියල්ල අපි ඉස්සරහට කතා කරමු. හරිද? ඒව අපි ටෙලිග්‍රෑම් ගෲප් එකේ මම හිතනවා දැනට ඉන්නවා නම් අපි ඒව දාලා දිනවා. කවුරු හරි නැත්තම් ටෙලිග්‍රෑම් ගෲප් එකේ සරලව 076යි 271යි 33යි 40 කියන නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ජොයින් වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඒ කතාවේදී ඔයාලට මං ගැන තවදුරටත් දැනගන්න පුළුවන්. හරිද? හරිද? එතකොට මම මෙහෙම කියන්නම්කෝ. 271යි 33යි 40. මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට කැම්පස් එක ගැන ඒ සියල්ල මං ගැන තව ටිකක් ඔයාලට දැනගන්න පුළුවන්. ඇයි මෙතන කියන්නේ නැත්තේ? සාමාන්‍යයෙන් එහෙම කියන්න ඕනේ. තමන් කවුද කියන කතාව එහෙම කූවට කියන්නේ අපිට නෑ. ඒ ඇයි ඒ හැටි. හරි. කොහොම හරි මම හරි කැම්පස් එකේ මේ වෙනකොට අධ්‍යයනය කටයුතු කරන උපාධි අපේක්ෂකයෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. හරි. කොහොම හරි ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ අපේ සියල්ල අපි දාලා තිනවා. මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඉවර වෙලා ජොයින් වෙන්න පුළුවන්. හරි. හරි එහෙනම් අපි බලමු මොකක්ද මේ කියන්නේ. ඇයි මේ වීඩියෝ එක ගේන්නේ? ඒ කතාව අපි මේකෙන් බලමු. හරිද? හරි. එතකොට කියන විෂය ගොඩ දාගන්න මොකක්ද අපිට කරන්න පුළුවන් දේ අපි මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන දේ කියන කතාව පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ. හරි. එතකොට A level කියලා කියන්නේ හරි පළවෙනියටම තේරුම් ගන්න ඕනේ A level වල වටිනාකම. A level කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් ටර්නින් පොයින්ට් එකක්. ඒක ඔයා කැමති වුණත් නැති වුණත් පුතා පිළිගන්න වෙනවා. හරිද? ඔයා ඉන්නේ එකම ලෙවල් එකේ ඔයාගේ යාළුවෙත් එක්ක එකම ලෙවල් එකේ ඉන්න හින්දා සමහරුන්ට ටෙක්නොලොජි කරන්න සමහර අයට A level වල වටිනාකම තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න මොකක් වෙන්න ඕනද? අනිවාර්යෙන් කවදාද රිසල්ට් එන්න ඕනි. එතකොට ඔන්න ඔයා ජීවිතේ මට්ටම් වලට වෙන්න. අන්න එහෙම ජීවිතේ මට්ටම් වලට වෙන්නකොට A level වල වටිනාකම තියෙනවා. හරි. දැන් මෙතන බයෝ කරලා එක්ක සෙකන්ඩ් ෂයි කරන අය ඇති. හරි. එහෙම නැත්නම් ටෙක්නොලොජි වලින්ම කරලා සෙකන්ඩ් ෂයි කරන අය ඇති. හරි. මම එයාලට අපි වෙනම වීඩියෝ එකක් කරනවා. එහෙම නෙවෙයි සරලව මම කියන්නම් මෙහෙම දෙයක්. හරි. ජීවිතේ එකපාරක් වරද්දා ගත්තා නම් එතනින් එහා වරද්ද ගන්න එපා. හරිද? හරි. කොහොම හරි A level වල වටිනාකම තේරෙන හින්දා තේරෙන පිරිසක් මම විශ්වාස කරනවා මේක බලනවා ඇති කියලා. එහෙම A level වල වටිනාකම තේරෙන්නේ නැත්නම් හරිද? දැනත් ප්‍රශ්නයක් තියෙනවා. A level කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් හරි අහගෙන ඉන්න. ඒක ගොඩ දාන්න ටෙක්නොලොජි කරන ඔයාලා වෙනුවෙන් අපි කරන්න පුළුවන් අපේ උපරිම දේ අපි කරනවා. හරි. මෙහෙමයි කතාව. හරි. දැන් අපි කතාවට යනවා. මේ මොකක්ද කරන්නේ? හරි. මේ කවුද? එහෙමනේ බලාගෙන ඉන්නේ. හරි. එහෙම තමයි අපිත් හිටියේ. මෙහෙමයි කතාව. පළවෙනිටම A level SFT වල SFT කියලා කියන්නේ ඔයා ටෙක්නොලොජි කරනවා නම් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. හරි. හරි මේක BST ET කියලා මොනවා හරි දෙයක් සබ්ජෙක්ට් එකක් තෝරගෙන ඇති. SFT කියලා කියන්නේ ඔයා ET කරත් BST කරත් අනිවාර්යෙන්ම කරන්න ඕන සබ්ජෙක්ට් එකක්. හරිද? එතකොට මේකේ පාර්ට් කිහිපයක් එකතු වෙලා තමයි SFT කියලා එක හැදිලා තියෙන්නේ. එතකොට SFT අමාරුයිද නැහැ? හරි. SFT අමාරුයිද නැහැ? හරි. 12 ශ්‍රේණියේ පාඩම් 13ක් තියෙනවා. 12 ශ්‍රේණියේ පාඩම් 13ක් තියෙනවා. 13 ශ්‍රේණියේ පාඩම් 12ක් තියෙනවා. මෙන්න මේ විදිහට 13 ශ්‍රේණියේ පාඩම් 12කුයි 12 ශ්‍රේණියේ පාඩම් 13කුයි එකතු වෙලා තමයි SFT වල පාඩම් 25 කියන එක හැදිලා තියෙන්නේ. හරිද? හරි. එහෙනම් මෙන්න මේ පාඩම් 25ට අදාළව අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි වැඩපිළිවෙලක් හදලා දිනවා. ඒ මොකක්ද කියන කතාව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක ගන්න. හරි. එහෙනම් ඔයා අහගෙන ඉන්න. මොකක්ද මේ කියන්නේ කියන කතාව? පැහැදිලිද? හරි. එහෙනම් පළවෙනියට
SFT එක මං කිව්වා SFT හැදලා තියෙනවා දන්නවා ඇති දන්නේ නැතුව ඇති කොහොම හරි වේවා SFT කියලා කියන්නේ පුතා පාර්ට් පහක එකතුවක් හරි කෙමිස්ට්‍රි පාර්ට් එකක් තියෙනවා මැත්ස් පාර්ට් එකක් තියෙනවා ෆිසික්ස් පාර්ට් එකක් තියෙනවා බයෝ පාර්ට් එකක් තියෙනවා IT පාර්ට් එකක් තියෙනවා එතකොට ICT පාර්ට් එක සාමාන්‍යයෙන් වැදගත් මොකද MCQ පේපර් එකේ කෙලින්ම ලකුණු 10ක් එනවා ලකුණු 10ක් කියලා කියන්නේ පොඩි ගාණක් නෙවෙයි ඒ B එකක් ඒ කරන්න පුළුවන් C එකක් B කරන්න පුළුවන් ලකුණු ගන්න. හරි. එතකොට IT කියන පාර්ට් එක පට්ට වැදගත්. ඒක අනිවාර්යෙන් කොට දාන්න ඕනි. හරිද? හරි. එතකොට අපිට කැම්පස් එකේ ෆස්ට් එකේ ඉන්න කාලේ වගේදී අපිට වෙනම IT හරි ඔයාලට කැම්පස් ගිහම අනිවාර්යයෙන්ම IT උගන්වනවා. හරි. IT වල වෙනම සෙමෙස්ටර් එක දෙක ෆස්ට් සෙමෙස්ටර් එක සෙකන්ඩ් සෙමෙස්ටර් එක ෆස්ට් එකේදී අනිවාර්යයෙන්ම IT මොඩියුල් එක සෙට් වෙනවම තමයි. හරි. එතකොට මං කියන්නේ මේ ඉගෙන ගන්න දේවල්ම ටිකක් හරි මීට වැඩිය දේවල් ඔයාලට IT වල ඉගෙන ගන්න වෙනවා. හරි IT පාර්ට් එකේ ඒ හින්දා මේ දේවල් හරියට අල්ලගන්න. එතකොට කැම්පස් ගිහුවම ලේසි. හරි. ජෛවාණු කියලා පාඩමකුත් තියෙනවා. මේ ජෛවාණු වල ප්‍රැක්ටිකලුත් එහෙම පිටින්ම ටිකක් හරි සංකීර්ණව අපිට ඇහෙනවා කැම්පස් වලදී. ඉතින් එකපාර අල්ලගන්න. එතකොට ඉස්සරහට ගිහුවම ලේසි. හරි කොහොම හරි වේවා. මෙහෙම පාඩම් ටිකක් තියෙනවා. අපිට මොකක්ද SFT ගොඩ දාන්න ඕන නම් මෙන්න මේ පාඩම් ටික ගොඩ දාන්න වෙනවා. හරිද? එන්නේ මේ කතාවට අදාළව. හරි. අපි දන්නවා පළවෙනිට මම කිව්වා ඔන්න පාඩම් පාර්ට් පහක් එකතු වෙලා SFT සිලබස් එක හැදලා තියෙනවා කියලා. හරි. මොනවද කිව්වා? එහෙනම් පළවෙනියට මෙහෙම කතාවක් කියනවා. හරිද? SFT එකේ අපි තියෙනවා මැත්ස් පාර්ට් එකක් තියෙනවා. හරි. එහෙනම් අපිට පළවෙනියටම වර්ගඵලය පරිමාව කියලා පාඩමක් සෙට් වෙනවා. ඊට පස්සේ පයිතගොරස් සම්බන්ධය ත්‍රිකෝණමිතිය කණ්ඩාංක ජ්‍යාමිතිය සහ සංඛ්‍යානයෙන් අනිවාර්ය ප්‍රශ්නයක් දැනට ඇවිත් තියෙන පාස් පේපර්ස් වැළුවත් සංඛ්‍යානයේ එකතු කරපු කණ්ඩාංක ජ්‍යාමිතිය එකතු කරපු ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙනවා පාස් පේපර්ස් වැළුවත්. ඒක වෙනස් වෙයිද? එහෙම වෙනස් වෙන්නේ නැහැ. දැනට බැලුවොත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉස්සරහා පේපර් වලටත් එයිද? ඔව්. හරි එහෙනම් කොහොම හරි වර්ගඵලය හා පරිමාවක් 12 වසරේ පයිතගොරස් සම්බන්ධයේ ත්‍රිකෝණමිතිය මේ පාඩම් තුන සිට වෙන්නේ 12 වසරේ. හරිද? කණ්ඩාංක ජ්‍යාමිතිය සහ සංඛ්‍යානේ මේ මැත්ස් පාඩම් ටික 13 වසරේදී අපිට හම්බ වෙනවා. හරිද? හරි එහෙනම් මෙන්න මේ මැත්ස් පාර්ට් එකක් තියෙනවා කියලා කිව්වා. සරලව මම මේව තියෙන්නේ තේරෙන්නේ නැහනේ. තේරෙන්න දෙයක් මෙතන කිව්වේ නැහැ. මෙහෙම පාඩම් ටිකක් තියෙනවා. ඒක තමයි මැත්ස් පාර්ට් එක විදිහට SFT වල හම්බ වෙන්නේ. හරිද? අහගෙන ඉන්නේ අහගෙනද? හරි. ඊට පස්සේ අපිට තියෙනවා මිනුම් උපකරණ බලය අමාරු කියලා කියන පාඩමක්. යාන්ත්‍රික ශක්තිය චලිතය ධාරා විද්‍යුතිය හා චුම්බකත්වය හරි ඒකත් අමාරුයි කියලා කියනවා. තාපයේ විද්‍යුත් උපකරණ තරල යාන්ත්‍රික කියලා කියනවා. හරි මෙන්න මෙහෙම මිනුම් උපකරණ බලය යාන්ත්‍රික ශක්තිය අපි කියනවා ෆිසික්ස් පාර්ට් එකකින් තමයි මේක භෞතික විද්‍යාව කොටසක් එකතු වෙලා SFT වල තියෙනවා. හරි ඒත් එක්කම අපිට තියෙනවා මොකක්ද කෙමිස්ට්‍රි පාර්ට් එකක්. හරිද? කෙමිස්ට්‍රි වලින් හම්බ වෙනවද? හරි අපිට තියෙනවා තාප රසායනය චාලක රසායන ජෛවාණු බහුඅවයවික මෙන්න මේ වගේ කෙමිස්ට්‍රි පාර්ට් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ රසායනික කර්මාන්ත පරිසරයට තාක්ෂණය මෙන්න මේ පාඩම් අපිට හම්බ වෙන්නේ 13. හරි ගණන් හදන්න මොනවත් නැහැ. කෙලින්ම තියෙන තියරියක්. හරිද? කෙලින්ම තියෙන තියරියක් අපේ නිබන්ධන වල අපි සියල්ල ඇතුළත් කරලා තියෙනවා. හරිද? ආය ඒ ටික බලාගෙන ගියොත් හරි මම කීමෙන් කියනවා ආට ගේමක් ගන්න බුළු. හරිද? කෙමිස්ට්‍රි පාර්ට් එකෙන් සාමාන්‍යයෙන් වැඩිපුරම පේපර් එකට ප්‍රශ්න අහනවා. හරිද? ඒ වැඩිපුරම ඇහෙන්නේ කෙමිස්ට්‍රි පාර්ට් එකෙන් කියලා කිව්වොත් හරිද? ඔව්. කෙමිස්ට්‍රි පාර්ට් එකෙන් තමයි වැඩිපුරම SFT පේපර් එකට ප්‍රශ්න අහන්නේ. එතකොට පරිසරයට තාක්ෂණය පරිසරය රසායනික කර්මාන්ත පට්ටලේසි පාඩම්. හරි 12 වසරේ ගණන් හදන පාඩම් ලොකු ප්‍රමාණයක් තියෙනවා. හරි තියෙනවද? තියෙනවා. 13 වසරේ පාඩම් සාමාන්‍යයෙන් ලේසි. ඇයි ලේසි කියලා කියන්නේ ගණන් හදන්න ලොකුවට නෑ. හරි ගෙඩි පිටින් අපිට ලියන්න පුළුවන්. හරි අපි ගියේ මොනවා හරි දෙයක් පාඩම් කරලා යනවනම් ඒවා ඒ විදිහටම අහනවා. හරිද? පාස් පේපර්ස් බැලුවොත් බලන්න හරිද? මහා ලොකු තියරි නෑ මේක. හරි අපි ඉගෙන ගන්න දේ ගිහිල්ලා ටක් ගාලා අලවන්න පුළුවන්. අපිට සංකල්පයක් දැනන් ඉන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් ගණන් වල ෆිසික්ස් වල අපිට සංකල්පය දැනන් ඉන්න ඕනේ. නිකන් සමීකරණයක් පුළුවන් වුණා කියලා ගිහිල්ලා ලියන්න බෑ. හරිද? හැබැයි මෙන්න මේ කෙමිස්ට්‍රි පාර්ට් එකේ අන්න මේ පරිසරයේ රසායනික කර්මාන්ත ස්වභාවික නිෂ්පාදන මෙන්න මේ පාඩම් පට්ටලීසි පාඩම්. අපි දාන්න ඕනි අඩංගු වෙන්න ඕනි දේවල් විෂය නිර්දේශයට අනුකූලව අපේ ටියුට් වල දාලා දිනවා. හරිද? අපේ ටියුට් වල දාලා දිනවා. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ඒ ටික බලාගෙන යත් ඇති. හරිද? හරි කොහොමද එහෙම කියන්නේ? කොහොම හරි කියනවා. ඒ ටික බලාගෙන ගියත් ඇති. හරි ඒ ටික බලාගෙන ගියත් ඇති. ඔයාලට මොන හරි ගේමක් ගන්න පුළුවන්. හරිද? හරි ඊට පස්සේ අපිට තියෙනවා මෙහෙම කතාවක්. IT පාර්ට් එක මම කිව්වා වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට මතක නම් මම කිව්වා මොකක්ද? IT එකෙන් MCQ 10ක් එනවා කියලා. හරිද? MCQ 10ක් එනවා ඒත් එක්කම කිව්වා
ඒ ටික හොඳට අල්ලගන්න කැම්පස් වල හැම සෙමෙස්ටර් එකම කැම්පස් ගිහපුවාම ආඩේ ඒක ඊට වැඩිය උගන්වනවා බරපතලව. එතකොට මේවා වටිනවා. හරි. මට මතකයි මම ඉගෙන ගන්නකොට තාම මේ සමහර ඒවා මම අහලා තිබ්බේ නෑ. හරිද? ඒ අයියේ මොකක් හරි හේතුවක් මත අපිට ඒවා කියලා දුන්නේ නෑ පුතා. හරිද? හැබැයි මං දැන් කියනවා IT පාර්ට් එක මෙහෙමයි තියෙන්නේ මෙච්චරයි. ආන් එහෙම මට දැන් ඔයාලට මට වුණ වැඩේ නොවෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හරිද? මට IT වලට ගියපුවාම තමයි මෙහෙම සමහර වචන දන්නේ මං එදා. හරිද? ඒ හින්දා IT පාර්ට් එක මට ලොකුවට සෙට් උන්නේ නෑ. මං කියන්නේ මං ගැන. හැබැයි මං ඒක ඔයාලට වෙන්න දෙන්නේ නෑ. IT පාර්ට් එකේ අඩංගු වෙන්න ඕනි සියල්ල මං අඩංගු කරලා දිනවා. හරිද? IT එකේ වටිනාකම මට තේරෙනවා. හරිද? හරි. එහෙනම් IT පාර්ට් එක එච්චරටම වැදගත් ලකුණු 10ක් එනවා. එහෙනම් IT පාර්ට් එක ගොඩ දාන්න ඕනේ. මෙහෙම පාඩම් ටිකක් IT වල හම්බ වෙනවා. ICT පාර්ට් එකේ මෙහෙම පාඩම් ටිකක් හම්බ වෙනවා. අමාරු වෙතිද නැහැ. මට ලේසි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා. හරිද? අනක 12 පස්සේ තියෙන සෛල සංවිධානයක් සහිත ජීවීන් කියන මෙන්න මේ සෛලයේ කියන පාඩම අපිට හම්බ වෙනවා. කොහොම හරි මේ සෙට් එකෙන් එකතු වෙලා තමයි 12 ශ්‍රේණියේ SFT. හරි. අහගෙන ඉන්නේ SFT සිලබස් එක ඇතුළේ තියෙන මේ අපි කතා කරමු පාර්ට් එකේ එකතු වෙලා. හරිද? හරි. එතකොට සාමාන්‍යයෙන් අමාරුයි. හරිද? සාමාන්‍යයෙන් මොකක්ද? සාමාන්‍යයෙන් අමාරු වෙන්නේ මෙන්න මේ පාර්ට් එකේ එකතු වෙලා තමයි 12 සහ 13 කියන සියල්ල විෂය නිර්දේශය හැදිලා තින්නේ මෙන්න මේ පාර්ට් එකේ එකතු වෙලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙහෙම කතාවක් කියනවා. ඔයා ඉගෙන ගන්න දේ හරි විදිහට ඉගෙන ගත්තොත් විෂයන් 3ක් ඔයාට බැලන්ස් කරන්න දිනවා. විෂයන් 3ක් බැලන්ස් කරන්න තියෙනවා. ඇත්ත කතාවේ ලෙවල් කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මම කියන්නේ ටෙක්නොලොජි විෂයට මගේ විෂයට අදාළව මම කියනවා A level ටෙක්නොලොජි ස්ට්‍රීම් එක. SFT කියන එක. හරි ටෙක්නොලොජි ස්ට්‍රීම් එක කියන එක නෙවෙයි. වැරදුනා. SFT එකේ කියනවා මම කියන්නේ A level වලට ලොකු දෙයක් නැහැ කියන කතාව මම කියනවා. හරිද? ඒ හින්දා හරි අපිට උණි තරමට අපි දැනගමු ටෙක්නොලොජි එකේ SFT වල මගේ විෂයට අදාළව මම කියනවා මේ ටික බලාගෙන ඉයොත් ඇතිද ඇති. හරිද? හරි එහෙනම් හරි කරන්න තියෙන වැඩේ හරි වෙලාවට කරන්න ඕනේ. මම මේ කතාව හරි මෙන්න මේ 12 ශ්‍රේණියේ සියලු විෂය නිර්දේශයයි 13 ශ්‍රේණියේ සියලු විෂය නිර්දේශය අඩංගු වන විදිහට අපි මොකක්ද නිබන්ධන හදලා තියෙනවා. හරිද? එතකොට සියල්ල අපි ගහන්න පුළුවන් උපරිම ක්වොලිටි එකෙන් ගහලා තියෙනවා. හරි ගුණාත්මක භාවයේ ඔයාලට එතකොට මේ තියෙන්නේ මන් ළඟ තියෙන්නේ මේ නිබන්ධන කීපයක් තියෙනවා. මේ ආවිල්ලා හරිද? පළවෙනිම කට්ටියට දුන්නේ පළවෙනිම බැච් එකට දුන්නේවා පැහැදිලිව පේන්නේ නැතුව ඇති කමක් නැහැ. මෙහෙම තමයි අපි දුන්නේ පළවෙනිම ආයත දුන්නේ මෙහෙම. හරිද? ඒක ඩෙලිවරි කරා කැෂ් ඔන් ඩෙලිවරි තමයි අපි පළවෙනිම කරේ. හරිද? හරි එහෙනම් මෙන්න මෙහෙම නිබන්ධන කීපයක් තමයි අපි යාලට දුන්නේ. හැම පාඩමකින්ම මෙන්න මේ ප්‍රමාණයේ නිබන්ධන තමයි යාලට හම්බුනේ. හැබැයි දැන් අපි මෙහෙම මේ සයිස් එකෙන් උඩ සියලු විෂය නිර්දේශය හරි මොන දේවල් කියලා දිනවද? මං කිව්වේ කෙමිස්ට්‍රි පාර්ට් එක පට්ට වැදගත් කියලා. හරි 13 වසරේ පරිසරය කියන පාඩමේ මේ කතාව අපි දැනන් ඉන්න ඕනි. හරි අන්තිම පාඩම 13 වසරේ අන්තිම පරිසරයේ මේ දේවල් කෙමිස්ට්‍රි පාර්ට් එකේ සියල්ල අඩංගු වෙන්න ඕනි දේවල් විෂය නිර්දේශයට අනුකූලව සියල්ල අපි ඇතුළත් කරලා දිනවා. සරලව කතාව උච්චරයි. හරිද? එහෙනම් මං හිතනවා ඔයාලට මේකේ තියෙන වැදගත්කම කියන එක පැහැදිලි වෙන්නේ නැති. හරි මෙච්චර වෙලා මම මහන්සි වුණේ මෙහෙමයි තියෙනවා කියලා මේකේ තියෙන වැදගත්කම ඔයාලට පැහැදිලි කරන්න. හරිද? එතකොට ඔයාලට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. හරිද? අපි 12 ශ්‍රේණියේ තියෙන හරිද? 12 ශ්‍රේණියේ අපි කිව්වා නිබන්ධන 13ක් තියෙනවා. හරි 12 ශ්‍රේණියේ නිබන්ධන 13ක් තියෙනවා. පාඩම් 13ට අදාළ. හරිද? ඒත් එක්ක වෙනුවෙන් අපි කරපු වීඩියෝ පැක් එකක් තියෙනවා. මේ සියල්ලට රුපියල් 2500ක මුදලක්. පාඩිය වල ඒක ගන්න පුළුවන්. හරි 2500ක් කියලා කියන්නේ ලොකු ගාණක් නෙවෙයි. හරි ඒක ඔයා තේරුම් ගන්න. 2500ක් කියලා කියන කවුරු හරි දෙනවා නම් ලොකු ගාණක් කියලා ඒක ගාණක් නෙවෙයි. ගෙවන මුදලට හරි ආගෙන ඉන්න මේ කතාව පට්ට වැදගත්. ගෙවන මුදලට වැඩි දෙයක් ඔයාට හම්බ වෙනවද කියන එක අනිවාර්යෙන් ඔයාට ගෙවන මුදලට වැඩි දෙයක් හම්බ වෙනවා. හරි ගෙවන මුදලට රුපියලක්වත් අපි ණය නැහැ. ඒක මම ප්‍රසිද්ධියේ කියනවා. හරි ඒක මට ඕන තැනක කියන්න පුළුවන්. ඔයාලා ගෙවන මුදලට රුපියලක්වත් ණය නැති වෙන්න තමයි අපි වැඩි කරලා දින්නේ. හරි මේ ගානට වෙන කොහෙන් හරි මෙහෙම හම්බ වෙනවද? එහෙමනම් හම්බ වෙන්නේ නැහැ පුතා. මම ඒක ඕන තැනක මට කියන්න පුළුවන්. හරිද? හරි මේ ගෙවන මුදලට සාධාරණයක් ගෙවන මුදලට පුළුවන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඒ ගානට මෙච්චර ක්වොලිටි එකට ටියුට් වෙන කොහෙන් හරි හම්බ වෙනවා නම් එහෙම හම්බ වෙන්නේ නැහැ. හරිද? ඒ වෙන දැන් අපි කතා නොකරමුකෝ. මම කියන්නේ මගේ කතාව මම කරන්න පුළුවන් උපරිමය ඔයා වෙනුවෙන් කරලා තියෙනවා. හරිද? එතකොට
ටියුට්වල කුලිටිය බලන්න හරි වාට 2500ක් කියලා කියන්නේ පොඩි ගාණක් ඒ ගාණකට මෙහෙම දෙයක් හම්බ වෙනවා කියලා කියන්නේ වටිනවා ඇත්තටම වටිනවා හරිද 13 ශ්‍රේණියේ නිබන්ධන ටිකටත් අපි කියනවා වීඩියෝ පැක් එකටයි නිබන්ධන වලටයි අන්න රුපියල් 2500ක් කියනවා. ඒතකොට වීඩියෝ පැක් එකටයි නිබන්ධන වලටයි. ඒ නිබන්ධන වල සියල්ල අපි ටැප් කරලා තියෙනවා සියල්ල හදලා තියෙනවා. හරිද? වීඩියෝ වල අපි කෙටි ක්‍රම අනම්මනම් සියල්ල උගන්වනවා මේ නිබන්ධන වල තියෙන සියල්ල වීඩියෝ එකේ අපි පැහැදිලිව උගන්වනවා. හරි එහෙනම් වීඩියෝ පැක් එකටයි නිබන්ධන වලටයි මේ දෙකම රුපියල් 2500ක් තමයි වෙන්නේ. 12ට ඕනනම් රුපියල් 2500ක් ගෙවන්න පුළුවන්. හරි 13ට ඕනනම් ආට වීඩියෝ ටිකටයි ටියුට් ටිකටයි රුපියල් 2500ක් ගෙවලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාඩි හිතනවා නම් කෑෂ් ඔන් ඩෙලිවරි වගේ කරන්න. කෑෂ් ඔන් ඩෙලිවරි කියලා කියන්නේ මොකක්ද? එහෙම කියන්නේ හරි ඔයාට ඕනනම් හරි ඩෙලිවරි කරපුවාම ඔයා ගෙදෙට්ට ටියුට් පාසල් එක හම්බුනාම ඔන්න ඔයාට මුදල් ගෙවලා ගන්න පුළුවන්. ඒකට කියනවා කෑෂ් ඔන් ඩෙලිවරි කියලා. COD අන්න ඔයාට COD කරලත් ගන්න පුළුවන්. හැබැයි කතාවක් තියෙනවා. මොකක්ද? නිබන්ධන කෑෂ් ඔන් ඩෙලිවරි කරනවා නම් ඔයාට රුපියල් 300 අමතර ගාස්තුවක් ගෙවන්න වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ කතාව දැනගන්න ඕනේ. හරිද? එහෙනම් දෙකම ගන්නවා නම් ඔයාට 5300ක මුදලක් ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් 12 ගන්නවා නම් කෑෂ් ඔන් ඩෙලිවරි වල 2800යි 13 ගන්නවා නම් 2800යි කියන කතාව ඔයාට ගෙවන්න වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ කතාව තමයි දැනුවත් කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි අපේ වැඩ පිළිවෙල කියලා තියෙන්නේ මෙහෙමයි. හරි ඒත් එක්කම හරි මම හිතනවා මෙතන ඉන්න ගොඩක් අය Telegram group එකේ join වෙලා ඇති කියලා. හරි එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් හරිද? Telegram group එකේ වගේ නැත්නම් 076යි 271යි 3340 076 මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ Telegram group එකේ link එක දාන්න. ඒ විදිහට ඔයාලා Telegram group එකට join වෙන්නත් පුළුවන්. හරි ඒකේ අපි වීඩියෝ දාලා තිනවා. ආට ඒකට compare කරලා අදහසක් ගන්නත් පුළුවන්. කොහොම හරි මෙන්න Telegram group එකට join වෙන්න ඕන නම් හරිද? මේ නම්බර් එකට message එකක් දාන්න. හරි එතකොට මම අපිට කියන්න ඕන දේ මම මෙතනින් කියලා ඉවර වෙනවා. හරි එහෙනම් මම ආපහු කියනවා. හරි ගෙවන මුදලට කරන්න පුළුවන් උපරිම දෙයක් අපි කරනවා. හරි අර ගෙවන මුදලට රුපියලක්වත් ණය නැහැ කියන කතාව මම ප්‍රසිද්ධියේ කියනවා. ඒක මට ඕන දැනක් කියන්න පුළුවන් බය නැතුව. හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා.